ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දක්ෂිණේශ්වරී කාලිකෝවිල කියන YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැම දෙනාවම අදත් මගේ දැනුම ඔස්සේ විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුණා. මොකද මට දැනෙන හැඟෙන මං අත්දැකීම් මගේ වරන් ජීවිතයෙන් බිඳක් කියන අත්දැකීම් ඔස්සේ දෙවියන්ගේ ආශිර්වාදය පතන දෙවියන්ගේ කටයුතු කරන වරම්ලාභී ජීවිත ගත කරන අයටත් අරමුණු කරගෙන ඒ වගේම තම ජීවිත යහපත් කරගෙන නිවැරදිව ජීවිත ගත කරන්න දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ගන්න කොහොමද කියන විදිහත් විධිවිධානත් එක්ක දැනුම් සම්භාර තමයි මම මේ ඒ අංශවලට අදාළව මේ වීඩියෝ පට හරහා මම දැනුවත් කරන්නේ. මම කියන්න ඕන පළවෙනි දේ තමයි මම ඩිරෙක්ට් කාලිමෑනියන් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්, අදහන කෙනෙක්, මෑනියොත් එක්ක මෑනියන්ගේ පණිවිඩ ලබා ගන්න කෙනෙක්. ඩිරෙක්ට් කියලා කියන්නේ ඍජුව, කියන්නේ කෙලින්ම මම කොහොමද ඒ ශක්තිය සම්බන්ධතාවය ලබා ගන්න කියන එක ගැන පොඩ්ඩක් පළමුව මම කියන්නම්. මමත් අවුරුදු ගාණක් වරම් මාලාවල් ලැබිලා මට වරම් ඥාති බලවේග හරහා මළගිය ඥාති දේවතාවුන් වහන්සේලා ඥාති බලවේග හරහා තමයි මට මේ වරම ක්‍රියාත්මක වුණේ මුලින්ම. පසුව මම මේ අධ්‍යයනය ඔස්සේ ගිහිල්ලා ඒ ඥාතිවරු ඥාති දේවතාවුන්ගේ අවශ්‍යතාවය කුමක්ද, ඒ අයට මොනවද මං හරහා ඕන වෙන්නේ, මේගොල්ලෝ ඇයි මට මෙහෙම වරමක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ, ක්‍රියාත්මක වුණේ මොන හේතුද කියන එක නොඑක් ගුරුවරු ඔස්සේ පොතපත ආශ්‍රයෙන් භාවනාවෙන් මේ ආදී කටයුතු වලින් මම ගොඩක් දේවල් දැන හැඳිනගෙන අවබෝධ කරගෙන තමයි මේ ඊට පස්සේ ඩිරෙක්ට් කාලිමෑනියන් එක සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙන්නේ මම භාවනා කිරීම තුලින්. මොකද ඕනම වරමකට ඕනම කෙනෙකුට මුලින්ම එන ඥාතිවරයෙක් භූත ප්‍රේත ආදී අපි කියමු නාග ශක්තියකින් දේව ශක්තියකින් මොකකින් හරි මොනම හරි විදිහකින් අපිට අතරමැදියෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට සොහොන් කාලිමෑනියන්ගේ වරම අරන් එනවා. දැන් සොහොන් කාලිමෑනියෝයි ගැතියයි, ඒ කියන්නේ වරම් හිමි කෙනයි දෙන්න අතර මැදිව එහාට මෙහාට මේ පඩිවිඩ හුවමාරු කරන්නේ යම් වාහකයි. ඒ කියන්නේ සොහොන් කාලිමෑනියන්ගේ වරන් අරගෙන එන කවුරු හරි ඒ ඥාති බලවේගය. එතකොට එයා කියන දේ තමයි අපි කියන දේ එයා සොහොන් කාලිමෑනියන්ට ගිහින් කියනවා. එයා කියන දේ අපිට සොහොන් කාලිමෑනියෝ කියන දේ අපිට එයා ඇවිල්ලා කියනවා. එතකොට මේ මැද පණිවිඩකාරයෙක් ඉන්නවා, දූතයෙක් ඉන්නවා. එතකොට ඒ ආකාරයෙන් තමයි ගොඩක් වෙලාවට ඔය ඥාති ප්‍රේත භූත වරන් අතර සම්බන්ධතාවයේ දේව මණ්ඩලයක් එක්ක කනෙක්ට් එක තියාගෙන ඉන්නේ. නමුත් කාලයක් තිස්සේ මේක පුරුදු පුහුණු කරගෙන යනකොට ඒ අත්දැකීම් ඔස්සේ යනකොට Tamanට පුළුවන්කම ලැබෙනවා ජීවිතේන අභියෝග නොයේ කරදර තාඩන පීඩන ඒවා විඳ දරාගෙන ජීවිතේ යම්කිසි යථාර්ථයක් අවබෝධ වෙන කාලයක් එනවා. ඒ කාලේ එනකොට තේරෙනවා මේ විදිහයි. මොකද ඕක නිවැරදි ගුරුවරයෙක්, ඒකයි මම කියන්නේ ගුරුවරයෙක්ම තමයි ඕක අවබෝධ කරලා දෙන්නේ. ඔය වරම් මාලාවල මුල් කාලයේ තියෙන පරීක්ෂණ මට්ටමේ ගැටලු නොඑක් අයට නොඑක් විදිහේ පරීක්ෂණ දිනවනේ. ඒ පරීක්ෂණ කියලා කියන්නේ ඒ කාලේ මේක දරා ගන්න, විඳ ගන්න, ඉවස ගන්න කියන මේ තනි කරම ඉතින් මේ අභියෝග ගොඩක් දෙනවා. අභියෝග ගොඩක් දීලා ඉවරලා මේ ඒකෙන් අවබෝධ කරලා දෙනවා මේ දේ මෙහෙමයි කියන තැනට ගොඩාක් අත්දැකීම් මේ වරම් ජීවිතවල අවුරුදු 15ක් අවුරුදු 20ක් 25ක් ඔය කටයුතු කරපු අයට එහෙමත් කෙනෙකුට මේකේ තියෙන යථාර්ථයේ තේරුම් වෙන්න දවසක් උදා වෙනවා. ඉතින් මමත් ওই විදිහට ගත කරපු ඒ කාලය තුල වාහකයක් මැද ඉඳගෙන තමයි දෙපැත්තට එහාට මෙහාට මේ පණිවිඩ දේව මණ්ඩල වලින් මට ගෙනත් දෙනවා. මගේ පණිවිඩ දේව මණ්ඩල වලට ගිහින් කියනවා. ඒ දේව මණ්ඩල වල පණිවිඩ ඉන්න ඥාතිවරයා ඇඟට ඇවිල්ලා කියනවා. ওই විදිහට තමයි ඇත්තරම මේ වරමක කටයුතු සිද්ධ වුණේ. දැන් මේ මෑත කාලිනේ සිද්ධ වෙන්නේ. දැන් මේ නවකයට
එතකොට දැන් ඔය කාලය තුල ඒ සිද්ධ වෙච්ච දේවල් ඔය ක්‍රමෙන් වැඩි දියුණු කරගෙන ඔහම යනකොට යද්දි මම අවබෝධ කරගන්නවා නෑ මට කෙලින්ම දෙවියන් එක්ක ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් ඇති. එහෙම මේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. ඒ හින්දා මම ගුරුවරයෙක් හොයාගෙන ගියාම නිවැරදි ගුරුවරයෙක් තමයි මට මේක පාදලා දුන්නේ. මේක භාවනා ශක්තියක් ඔබට තියෙන භාවනාව හරහා මේ විශ්වයේ පණිවිඩ ඔබට ගන්න පුළුවන්. ඔබ භාවනාවට පුරුදු පුහුණු වෙන්න කියන එක තමයි මට ඒ ගුරුවරුන්ගෙන් ලැබිච්ච උපදෙස්. ඒ ඔස්සේ මම භාවනා කරගෙන යද්දි මට තේරුණා ඔව් ඇත්තටම ඒ පණිවිඩ දෙවියන්ගේ එන දිව්‍යමය පණිවිඩ මට කෙලින්ම ඩිරෙක්ට් ගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එක. එතකොට අපිට කවුරුත් මේ අතරමැදියෙක් ඕන වෙන්නේ නැහැ. අතරමැදි මේ කිසිම දේවදූතෙක් ඥාතිවරයෙක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ ශක්තියෙන් තමයි තමන්ගේ බලයෙන් තමයි අපි එතකොට කාටවත් යක්ෂයින්ට භූතයින්ට ප්‍රේතයින්ට ආදී කාටවත් යටහත් පහත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම අර දෙවියන් එක්ක සම්බන්ධ වෙලා අපේ දේවල් අපිට කරුණු කාරණා එදිනා ජීවිතවල දේවල්දී අවශ්‍ය කරන දේවල් ඒ හරහා අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ ශක්තිය මගින් මගේ බලය මගින් මගේ භාවනාවෙන් භාවනා කරලා ඉවර වෙලා ඒ පණිවිඩ හුවමාරු කරගෙන කටයුතු කරන එක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ඒ මට්ටමට එන්න සාමාන්‍යයෙන් දවසට දෙකට නම් බෑ. මොකද මේ අටලෝ දහම කියන එකෙන්වත් දැන් ඇත්තටම වරමක් කියන කෙනෙකුට අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්න උගන්වන එක තමයි ඔය ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මගේ විදිහ තමයි මම මේක මටත් ඕනේ අන්නේ මම වගේම අනිත් දරුවන්ටත් මම කියන්නේ අපි හැමදාම අපි මිනිස්සුනේ අපි යක්ෂයින්ට භූතයින්ට ප්‍රේතයින්ට යටත් වෙලා ඉන්න ඕන જાතියක් නෙමෙයි. අපි මොකටද එවැනි අයට යටත් වෙලා අපේ ජීවිතේ ඒ අයට ඕන විදිහට යටත් කරගෙන අපේ ඇඟවල් වලට ඇවිල්ලා එවැනි අසුද්ධ මේ දේවල් කර එහෙම බාර දීලා අපි කටයුතු කරගෙන ඉන්න මොකටද දෙන්නේ? එහින්දා වරමකින් මම උගන්වන්න හදන්නේ වරමාලාවක් මේ විදිහට එනවා නම් හැබැයි වරමේ ඉන ඥාතියට ඒ වාහකයට යටත් වෙලා මෙයා වෙලා බය වෙලා මිරිකිලා තෙරපිලා ජීවත් වෙනවට Tamanට තියෙනා වූ යම්කිසි ශක්තිය මොකද ඔය භාවනා කරලා Taman තනිව මේ දෙයක් දිනාගෙන යන ගමනට පහර දෙන ඒවා වැඩි. මොකද ඔය ඥාතිවරු ඉන්න වරම් වල ඉන්න ඥාති භූත ප්‍රේත යක්ෂ ඒ කොට්ටාස ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ ඒ අයට තමන්ගේ ගැතියව යටහත් පහත් කරගෙන යට කරගෙන බය කරගෙන ඒ අයගේ ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න තමයි ගොඩක් වෙලාවට ඔය එන්නේ. මම කියන්නේ ඒකේ අනිත් පැත්ත මොකද අපිට වරමක් ඇවිල්ලා ඒ තැනට මෙයා වෙනවා නම් අපිට ධාර්මිකව බණ භාවනා යෝගීව ඒ දේවල් අවබෝධ කරගෙන අපිටම කෙලින්ම දෙවියන් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් දැනුමක් අවබෝධයක් ඇත්තටම ඒ අය ලබා දෙන්න ඕන. නමුත් මගේ වාසනාවකට මට ලැබිලා තියෙන වරම මට ලැබුණු වරම ඒ අය මට කිව්වේ මේ ඔබට මේ වගේ දේවල් මේ වගේ ප්‍රශ්න වෙනවා මේ වගේ දේවල් හරහා මෙන්න මේ විදිහෙන් දෙවියන් ළඟට ළඟා වෙන්න පුළුවන් ඒ විදිහට කටයුතු කරන්න කියන එක තමයි මට ගොඩක් වෙලාවට මේ වරම් මාලාවක් විදිහට ඇවිල්ලා ඒ තොරතුරු දැනුම් දුන්නා. එතකොට මට මුල් කාලවලදී මේවා නොතේරුණත් පහු වෙනකොට තේරෙන්න ගත්ත දැන් පෙර කියපු කරපු දේවල් අද මේ වෙනකොට ඒ කාලේ මගේ වරමේ මුල් අවස්ථාවේදී කියපු සියලුම දේවල් අද මේ වෙනකොට වෙමින් පවතිනවා. එතකොට අන්න ඒකයි මුල් අවස්ථාවල් වලදී ඔය කිසිම දෙයක් අවබෝධයක් නැතුව අරවැනි තැන්වලට අර දේවාල නටවන තැන්වලට ගිහිල්ලා ඉවර වෙලා නුඹලට කිසිම දෙයක් බෑ. උඹලා අර යක්ෂයාගේ අර භූතයාගේ අර ප්‍රේතයාගේ අර මෙයාගේ යටතේ උන්ට දොළපි දෙයිනි පුද කණ්ඩ බොණ්ඩ දිදී ඒ කටයුතු කර ඉඳපල්ලා. නමුත් එතරදී කිසිම තැනක මෙහෙම භාවනා කරගෙන මේ විදිහට කටයුතු කරගෙන මෙහෙම දෙවියන් එක කෙලින්ම ඍජු සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් කියන එක ඔය සාමාන්‍ය දේවාල කරන අයට මං හිතන්නේ කියන්නත් කියලා දෙන්න තේරෙන්නේත් නැහැ. ඉතින් අර ප්‍රබල ගුරුවරයෙක් ගාවට යන්න කියලා කියන්නේ හරියට ඒ ගුරුවරයාට අවබෝධ වෙනවා මොකටද මේ වරමක් කියලා. මොකද ඒ ගුරුවරයා අවබෝධ කරලා දෙනවා මේ වරමක් කියලා එකක් මොකටද එන්නේ ඒවා ප්‍රභේද මොනවද ඔබට මේ දේ මතක් කරන්න එන්නේ මේ හැමදාම මේ ඥාතිවරයා ඔසේ නට ඉන්නද. මොකද සමහරුන්ට තියෙනවා ඥාතිවරු ඇවිල්ලා වරම ආපු ගමන් ඊට පස්සේ කැඹුරුන් දෙනවා. කැඹුරුමට ලෝල් කරලා ඉවරලා ඊට පස්සේ මොකද වෙන්නේ එකපාරටම කැඹුරු නැතු ගියාට පස්සේ අර ගැතියවත් විනාශ කරගෙන යනවා. ඉතින් ඊටාම පරිස්සමින් යන්න ඕන ගමනක් මේ වරම් මාලාවල් වල තියෙන්නේ. ගොඩක් වෙලාවට නාග ලෝක වලින් නාග විමාන වලින් ඉඳලා මේ මනුස්ස ලෝකෙට ආපු අය ඉන්නවා.
එතකොට මේ යක්ෂයෝ යක්ෂ ලෝකවල ඉඳලා ආපු අය ඉන්නවා. එතකොට මේ එක එක දිව්‍ය තලවල ඉඳලා ආපු අය ඉන්නවා. දැන් මේ කාලය තුල ශක්ති වරම් පැත්ත ගොඩාක් මම හොයනවා. ශක්ති වරම් පැත්ත හොයන්න හේතුව මේ යන්නේ ආධ්‍යාත්මිකව යුද කෝලහලයක් වෙන කාලයක්. ඒ කාලය තුල එක එක තලයන්ගෙන් නික්මිලා චුත වෙලා මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉපදිලා ඉන්නවා මේ ඒ තලයන් වල හිටපු අය. එතකොට ඒගොල්ලොන්ට සමහර පෙනෙන දේවල්, සමහර දකින දේවල්, සමහර පෙනෙන සිහින ඔස්සේ ගියාම මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ මට පේන්නේ කියන එක පහද ගන්න බැරුව ගොඩාක් ගැටලුකාරී තත්ත්වවල ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් අර වගේ තැනකට ගිහිල්ලා කිව්වහම ඒගොල්ලෝ කියන්නේ වෙන බයිලාවක්. මොකද දේවාල වලට ගියාට පස්සේ කියන්නේ වෙන බයිලාවක්. සාමාන්‍යයෙන් දැව නාග ලෝකවල නාග පිරිවරවල් වල ඉඳලා ඒගොල්ලෝ එතනින් සම්බන්ධ වෙලා ඉඳලා මනුස්ස ලෝකයට ආවට පස්සේ අරගොල්ලෝ එහෙ ඉඳලා අනිත් ඉන්න ඒ සගයෝ යාළුවෝ මිත්‍රයෝ හරි කවුරු හරි නාග ලෝකවලට මතක් කරලා දෙනවා මෙන්න මේ රාජකාරියටයි ඔබ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේ රාජකාරිය කරපන්, මේ විදිහ කරපන්, මේ දෙයටයි ඇවිල්ලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ පණිවිඩ දෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය දිව්‍ය තලවල හිටපු අයටත් ඒ වගේ පණිවිඩ එනවා. සිහින වලින් කියනවා, සිහින වලින් මතක් කරලා දෙනවා. නමුත් මේක අර කෙනාට ඒ කෙනා පුරුදු පුහුණු වෙලා ඒ කෙනා කරගෙන ගිය දේවල් ඔස්සේ මෙවැනි හීනයක් මෙවැනි දෙයක් සිද්ධ වුණාම ඒගොල්ලන්ට ඒක අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කොහේ හරි කවුරු හරි දේවාලකින් හරි කවු මහද්දෙකින් හරි මෑණි කෙනකින් හරි ගිහින් අහනවා. නමුත් ඒගොල්ලෝන්ට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. වටේ යවනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මම ඒක කියන්නේ ඔය වගේ ප්‍රශ්න තියෙනකොට, ඔය වගේ ගැටලු තියෙනකොට, වරමක් සම්බන්ධ ඔය වගේ ගැටලු තියෙනකොට තවත් දේවාලයකට ගිහිල්ලා දේවාල ආරූඪ වරම්මාලාදී ඥාති භූත ප්‍රේත කෙනෙක්ගෙන් අහලා ඔබට නිසි උත්තර ගන්න බැරි වේවි. ඒ හින්දා ඒකට මනා පළපුරුද්දක් ඇති ගුරුවරයෙක් භාවනා යෝගී මට්ටමේ ඉන්න එක්කෝ අභිඥාලාභී මට්ටමේ ඉන්න භික්ෂුන් වහන්සේ නමකගෙන් හෝ භාවනා කරන යෝගී ගුරුවරයෙක්ගෙන් තමයි මේ ප්‍රශ්න වලට ඇත්තටම උත්තර නිවැරදිව සොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද තවත් දේවාලයකට ගිහිල්ලා ඔබ මේ ප්‍රශ්නය ගැන අහනවා නම් ඒ දේවාලයේ මතක තියාගන්න එතන ඉන්නේ වාහකයෙක් මැදි වෙලා. ඒ කියන්නේ ඥාති භූත ප්‍රේත කොට්ටාස තමයි මේ දේවාලවල වැඩ කරන්නේ. නමුත් ඩිරෙක්ට් දෙවියන් එක්ක සම්බන්ධකමක් ඒ ඉන්නා වූ ඒ දේවාලවල කපු ගැති මෑණිවරු පියවරුන්ට එහෙම හැකියාවක් නැහැ. අර ඥාතිවරයාගෙන් තමයි අහලා බලලා ඔය උත්තර පිළිතුරු මාලාවල් නිසියාකාරව ඒ දෙන්නේ. නමුත් ඒක නිසි උත්තරයක් වෙන්නේ නැහැ. ඒ ඥාතිවරයා දන්න රාමුව තුල, පේන රාමුව තුල එතනින් හරිය දෙයක් කියන්න පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ දැන් ගොඩක් වෙලාවට ඔය දේවාලවල සාමාන්‍ය දේවාලවල තියෙන්නේ මේ නැති වෙච්ච දේ හොරකම කරපු කෙනා සාමාන්‍ය භෞතික දේවල් මේ මිහිපිට තියෙන දේවල් පෙනෙන තියෙන දේවල් කියන්න පුළුවන් මිසක් ආත්මගානක දේවල් කියන්න පුළුවන් කමක් නම් මං හිතන්නේ ගොඩක් වෙලාවට ඔය දේවාල ආරූඪ මානසිකත්වයේ වැඩ කරන අයට බෑ. මොකද පෙර ආත්ම ගැනත් ඉදිරියට යන ආත්ම ගැනත් කියන්න පුළුවන් යම්කිසි ශක්තියක් ඉපදෙනවා නම් ඒ ශක්තිය කුණ්ඩලනී බලය භාවනාවෙන් අවදි කරගත්ත භාවනාවෙන් මනස දියුණු කරගත්ත කෙනෙකුට තමයි අනිවාර්යයෙන්ම ඔය සම්බන්ධව කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ හින්දා ඕක ඉතා ගැඹුරුව අවබෝධ කරගත යුතු ශාස්ත්‍රයක් සහ මේ කටයුත්තක්. ඒ හින්දා එවැනි ශක්ති තියන අය, එවැනි ශක්තිලාභීන් ගොඩාක් ඔය ශක්ති තියන අය ඒගොල්ලන්ට ඒ පේන හීන සංඥා, ඒ අනාවැකි දැනෙන පෙනෙන දේවල් ඔස්සේ ඒවට උත්තර හොයාගන්න ගියාම ඒවට වෙන බයිලාවල් කියලා අරගොල්ලන්ගේ ශක්ති ටික දූෂ්‍ය වෙනවා. දැන් ඊටාම පරිස්සම් වෙන්න ශක්ති වරන්ලාභී දරුවෝ මේ මනු තලයේ ඉපදිලා ඉනවා යම් යම් රාජකාරි වලට. ඒ අයගේ රාජකාරිය මේ රාජකාරිය කරන්න ඇවිල්ලා තියෙන්නේ, මේ රාජකාරිය කරන්න ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැතුව ගොඩාක් ශක්ති වරම් දරුවෝ අසරණ වෙලා බොහෝම මේ ශක්ති දූෂ්‍ය කරගෙන තමන්ගේ ආපු කාරණේ හරියට ඉෂ්ට වෙන්නේ නැතුව සමහරක් අය අපායගාමී, නිරේගාමී තැන්වලට යන්න පවා වැඩ කටයුතු කරගන්නවා. ඒ නිසා නිවැරදි ගුරුවරයෙක් ඔස්සේ, නිවැරදි දැනීමක් ඔස්සේ, නිවැරදි භාවනා ශක්තියකින් ඩිරෙක්ට් දෙවියන් හා සම්බන්ධව කටයුතු කරන කෙනෙක් ඔස්සේ ගිහිල්ලා ඉවර වෙලා තමන්ගේ තියෙන ගැටලු වලට, ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මම මේ දෙන තවත් අවවාදයක් මීට කලින් වීඩියෝ එක්කම සමානව යන දේශනයක්. එහෙමනම් හැම දිනාටම ස්වස්ති සිද්ධම්.